සුබුදාසනක් හැමෝටම මේලා උදේ 7යි 7:10 කාලා වගේ වෙලා තියෙන්නේ 7:35යි උදේ මම පොඩ්ඩක් පල්ලෙහා ඉදමට අද ඉඳලා පල්ලෙහා ඉදමේ වීඩියෝ වලට බලන්න පුළුවන් YouTube channel එකේ ඒක කවදාද හරි ඉස්සරහට මේ මටත් බලන්න ඕනා වෙයි කියලා හිතලා තමයි මම ආලා තියන් ඉන්නේ සහ දාන්න දහස් කරේ උදේම පොඩ්ඩක් මේ වහින්න වගේ දැන් මේ මාස් කන්නේ පටන් අරගෙන තියෙන නිසා ඊයේ පෙරේද වගේ ඉඳලා තමයි මේ වහින්න ගත්තේ. ඉතින් මේ පල්ල හිඩමක් තිබ්බා පිටම හදනවා මේ පාර කුඹුර. මේක කලින් අවුරුදු 6-7කට කලින් කුඹුර හදලා තිබ්බේ. මේ අවුරුද්දේ ආයේ කුඹුර හදන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. මේ දුදේ මාවේ මේ කුඹුර හාන්න එනවා කියලා කිව්වා. මොකද හයියෙන් වැස්සොත් එහෙම මේකට දාන්න බෑ කැටරයක්. ඒරුණා මේ වතුර වැඳෙන නිසා. මේක නිසා අද එන්න කියලා කිව්වා ට්‍රැක්ටරේ ඒවි තව ටිකකින් මේ ඊට කලින් පොඩි වීඩියෝ එකක් දාන්න තමයි ආවේ. දැන් පොඩි පොදක් කරනවා පේනවද දන්නේ නැහැ. ඉදම මම වලට අනිත් පැත්ත අරන් පෙන්නන්න. දැන් පොඩි වැස්සක් කරනවා. යන්නේ කොහෙටද? පොඩි වැස්සක් කරනවා මේ හැටි සාමාන්‍ය මේ වගේ කාලයන් වලට මෙන්න මෙතනින් තමයි ඉඩම් පටන් ගන්නේ. අපේ ඉඩම මෙන්න ඊට පස්සේ මේ ඇවිල්ලා අතන පොල් ගහ දක්වා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් අර තල් ගහ පහු කරලා ටිකක් දුර තියෙනවා. ඊට පස්සේ මෙතනින් අර කේල් පැල් තියෙන තැනින් ඉවරයි. වැස්ස හැර වෙයිද? මං ඉන්නේ කේල් ගහපල්. බලමු වැස්ස සැර වෙන එකක් නෑ. සැර වුණොත් ගෙදරට දුවන්න වෙනවා. ටික් ටික් සැර වෙයිද? මේ අයියෝ ආපු ගමන් වහින්න ගත්තනේ. හරි අඩු වුණා. මේ මේක ඔක්කොම තනකොළ තිබ්බේ ගොඩක් සැරටම JCB එකෙන් තමයි හැදුවේ. ඒක නම් වීඩියෝ දාගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ඉඩම් මැදින් ලොකු වතුර පාරක් යනවා. හරිද? ලොකු වතුර පාරක්. ඒ කියන්නේ වැස්සට විතරයි වතුර පාර එන්නේ. එන්නේ වතුර පාර මෙන්න මෙහි. වහින දවස් වලට මෙතනින් වතුර පාරක් එනවා. අපි ඒ වතුර පාර තමයි කුඹුර හදන්න ඕන නිසා මෙතනින් කුඹුරට යන්නේ නැති වෙන්න දැන් කුඹුර හැදුවට පස්සේ කුඹුරට යන්නේ නැති වෙන්න අපි මෙන්න මෙතනින් කානුවක් කපලා දාලා තියෙන්නේ මේක JCB එකකින්. ඒක පේනවා මීටර් 100ක් 150ක් විතර දිග කානුවක් කපලා තියෙන්නේ. මෙතනින් වතුර යනවා. දැන් සාමාන්‍ය මාස් කන්නේ ගත්තට පස්සේ මේ වගේ උදේ පාන්දර වහින්න පටන් ගත්තම වහිනවා. අවශ්‍ය වෙනකම් රැ වෙනකම් වහිනවා. නතර කරන්නේ නැත්නම් එතකොට සාමාන්‍යයෙන් මේ වතුර පාරේ දවස්වල අපිට මතකයි මේ මීට අවුරුදු 7කට විතර කලින් මාස 9ක් විතර මේ හින්දෙන් නැතු යනවා. ඒක නිසා මේ ටිකක් ලොකු වතුර පාරක් යනවා සමහර කාලට හයියෙන් වැස්සොත්. මේ පාරත් ගොඩක් දුරට හයියෙන් වහී. ඒක නිසා අපි කාණු කපලා තියෙන්නේ. ඊට මේ ටික JCB එකෙන් සුද්ධ කරලා මේ ටික තමයි හාන්නේ. මේකයි හාන ඊයේ ඇවිල්ලා ගියේ මේ ට්‍රැක්ටරේ හාන කෙනා ඇවිල්ලා ගියේ. එයා දැන් තව ටිකක් කියනවා කියලා කිව්වා. බලමු දැන් වැස්ස නිසා පොඩි පොදක් නිසා පරක් වෙයිද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ දවස්වල මේ හැටි කියලා කියන්නේ වතුර පෙරනවා සාමාන්‍යයෙන් අවුරුදු 6කට 15කට කලින්. ඊට පස්සේ තමයි කුඹුර හදන්න ගත්තේ. මේ එතනින් අර කාණුව ඉවරයි. මෙතන
පැත්තට තමයි යන්න හදලා තියෙන්නේ. මේ පැත්තේ ඊට පස්සේ මෙතන තල්ගස්සේ මුගුරල අපි හදලා තියෙන්නේ. මේ තල්ගහ වලට එලා ඉන්නවා. පොඩි පොදක් ආයෙත් එනවා. මම මේ තල්ගහ අල්ලට ආවා. මෙතන නම් තෙමෙන්නේ නැහැ. හරි. මේ උදේ පාන්දර වහින්න ගත්තා. ආව විතරයි. මේ වීඩියෝ එක දානවා YouTube එකට. YouTube එකේ තව ඉස්සරහට බලන්න මට බලන්න ඕනොත් කියලා හිතලා සහ වෙන අය බලන්න පුළුවන්. මේ පැත්තට තර වගේ වතුර පාරක් යනවා. ටික ලොකු සැර වතුර පාරක්. තල්ගස් පල්ලේ ඉන්න බයයි. මොකද තල්ගහ වටේ තිබෙන්නේ නැහැ. ඒක නිසා සත්තු එහෙම ඉන්න බලනවා. වටේ තම සිද්ධ කරේ නැහැ. ඒක නිසා බයයි පොඩ්ඩක්. ඒක බලන්න සාමාන්‍ය සාපේව ඉන්න පුළුවන්. තල්ගහ ගාව. නෑ වගේ තමයි. අර තියෙන තව තල්ගහක් කුළු පුතනක ලයින් කරා හරි තිබ්බේ තල්ගහ. මගේ මේ මෙතන ලොකු වතුර පාරක් එනවා. මේ ඒ වතුර පාරත් කෙන එක නතර වෙනවා දැන් අර දාපු නිසා. ඒ වතුර පාරෙන් ඇවිල්ලා උතරින් තමයි මෙතෙන්ට යන්නේ. ටික ලොකු සැර වතුර පාරක් එනවා. හරි. ඉවරයි ඉතින්. පොඩි පොඩක් තියෙන්නේ. වහින්න තමයි හදන්නේ. කුඹුර හදන ටික බොහෝ දුරට මෙන්න මේ හරියෙන් ඉවරයි. කුඹුර මෙහෙන් ඉවර වෙනවා බොහෝ දුරට. ඒ කියන්නේ අර පොළොවේ සමතලා ගතිය නැහැනේ. මෙතනින් මේ පැත්ත ගොඩේට තමයි. ගොඩේටම මේ අවුරුද්දේ හදනවා. මේ අවුරුද්දේ මේ වැස්ස හොඳට තිබ්බොත් එහෙම ලවුල් වර්ග ගොඩක් දාන්න පුළුවන් වෙයි. බලමු අපි. මම ඉස්සරහට තව වීඩියෝ එකක් ගෙනවා. මෙන්න මේ ටිකේ අපි බුලත් වගාවක් දාන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ හරිය ඉඳලා මේ පැත්ත මේ තියෙන බෙලි ගහක් අපිට පේනවාද? මේ පොල් ගස් තිබ්බේ මේ පහුගිය නියං කාලේ වතුර පොඩක් අඩුයි වැස්සේ නැහැ. ඒ කාලේ මේ ගිනි ගත්තා. ඒ ටික තමයි මේ මැරිලා තියෙන්නේ. දැන් වැස්සට පස්සේ ආයෙ හැදෙයි කියලා තමයි බලාගෙන ඉන්නේ. මේ පොල් ගස් එහෙම ගින්නට අහු වුණා. එහෙම තමයි තත්ත්වය නම්. එතන තියෙනවා මේ කලින් දවසේ ආපු තැනක්. රුවන් අය ඇවිල්ලා ඉඩමට එන්න පුළුවන්. පාරවල් දෙක තුනක් තියෙනවා. මෙතන මොන හරි දාන්න වෙනවා මේ පනින්න මේ සාමාන්‍යයෙන් හරි 3ක් විතර 4ක් විතරද? 4ක් විතර දිග කණුවක් තියෙන. මෙතෙන්ට මොනවා හරි දාන්න වෙනවා. ටික මේක ගොඩක් ලොකු තනකොළ තිබ්බේ. ට්‍රැක්ටරයකින් තනකොළ කපලා ආයෙ මේ පැලවිලා තියෙන්නේ. මේක හැවට පස්සේ හරියනවා. ඊයේ එවිල බලලා ගියේ. මේ ඔයාලට පේනවද? අහලා තියෙනවා. මුල් එහෙම ඒතකොට ගැලවෙනවා. සම්පූර්ණ මුල් එක්ක ගැලවිලා යනවා. හැවට පස්සේ මෙතන තව තල් ගහක් කියන්නේ. එතනින් ඉඩම ඉවරයි. මේ තියෙන ඊට හැපැත්තේ අපේ හිටමට හැපැත්තෙන් හදන ඉඩම ඒක හාලා ඉවරයි දැන්. ඒක නම් ගොඩ ඉඩම. මෙතනත් එන්න පුළුවන් මේ පාරක් තියෙන. ඊටවට එන්න පුළුවන්. මේත් අපේ ඉඩම. ඉඩමම කැලලක් තියෙන්නේ. මේ පැත්තෙන් නම් බැලුවා.
ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වගේ පේනවා. සුදු පාට මොකක් හරි වැටලා තියෙනවනේ. සතෙක්ද? දෙන්නේ නැහැ කලින්. කොලයක්. මේක රවුට්. නැගී සතෙක් වැටලා ඉන්නවා. මොකක්ද තියෙන්නේ? බිස්කට් පැකට් එක කොලයක්. බිස්කට් පැකට් එකත් නෑ සුරු කොලයක්. ඩිල්මා දස් කීයද බල ඩිල්මා එදවසට මත ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහකත්වය දුන්න බ්‍රෑන්ඩ් එකනේ ඩිල්මා. ඩේට් එකක් හොයාගන්න. ඩිල්මා මේකේ ඩේට් එකක් නෑනේ. බලමු. ඩේට් එකක් නෑ. දැන් ගොඩක් කල් පරණ එකක්. චුරු නෑ. බලන්න තිබ්බා නේද? බලන්න යන්නේ ඩේට් එකක් නෑ ඒක. මේ පැත්තේ දැන් බැලුවට පස්සේ සම්පූර්ණයෙන්ම යට වෙනවා ඒ දවස්වල මේ වැස්සට. මේ ඒක නිසා තමයි කානුවක් කැපුවේ. ඉතින් ඩියුල් ගහක් කොට්ටක් වෙනනේ කටු. එකක් කරනවා නැති. සාමාන්‍යයෙන් බාටාව එකක් අදාගෙන උඩට එන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. මෙහෙම තියෙද්දි මේ කුට්ට කකුල දෙවුවම සෙරප්පුවත් පහු කරගෙන ඇවිල්ලා එන්න පුළුවන්. දියුල් ගහක් කටු මේක ගැලෙුවේ නෑ. මේක තියාගත්ත මේ තියාගන්න ඕන නිසා දියුල් ගහක් ඕනනේ. ඒක නිසා මේ පල්ලේ එන බැලුවට පස්සේ මේ ඔක්කොම මේ වගේ දකින්න තියෙන අවසාන වතාව. මොකද මේක දැන් කාලා කුරු ගෑවට පස්සේ ආයෙ මෙහෙම දකින්න හම්බ වෙන්නේ නෑ. බොහෝ දුරට තව සති දෙකකින් විතර වපුරනවා මේ මාස් කන්නට. එහෙනම් එච්චරයි වීඩියෝ එක. අපි එච්චරයි වීඩියෝ එක. දෙමුණ පොඩ්ඩක් මේ ඉතින් යමු මේ ට්‍රැක්ටර් එනවා කියලා මම යනවා කියලා අහන්න. උරු ගාලා දාන්න. මොකක්? ඒක ට්‍රැක්ටර් යනවා දවස් දෙකක් තියෙනවා. මේ ටික ගොඩේට මම මේ තියෙන මේ මැරලා ගිය දෙලුම් තලයක්. මැරලත් නෑ බෝදුකදී අමුයි දෙලුම් තල. ඒක මම පිච්චුණාද? කිව්වේ පොල්ගස්සේ පිච්චිලා මේටි පොල්ගස් පිච්චු. මේ පොල්ගස් පිච්චිලා තියෙන්නේ. මොකක්ද පිච්චිලා තියෙන්නේ? ඒනොට මේ හැදේවි. පස්සට පස්සේ ආයෙ හැදෙනවා කියලා කිව්වේ කොටක. මේකේ මේ හැරි ගොඩේට උඹර නෙවෙයි. ඒකට වතුර පිළින් වතුර මෙහාට. මේ ටිකත් ඔක්කොම සුද්ධ කරලා තියෙන ගොඩේට. එහෙනම් කොහොමද ආවට පස්සේ ට්‍රැක්ටරේ කුරු ගන්න වීඩියෝ එකකින් බලන්න. කොහොමද කුරු ගන්න එක? එහෙනම් මොඩම්. මම ගෙදර හිටියේ. රුවන්යි ඇවිල්ලා. කුරු ගන්න. දැන් පටන් ගත්තේ. පේනවනේ. දැන් නම් පොඩක් අවුව වෙట్లా මේ උදේ වැස්සනේ. නම් පොඩක් අවුව තියෙනවා. අපයක් දෙයක් විතර මෙහෙම දීවි. රසාය වැස්සේදී. තාත්තා කතා කරේ නෑනේ.
කිරිමාව වැඩි ගැහුවේ නැහැ. කිරිමාව වැඩි ගැහුවේ නැහැ. කිරිමාව එහාට ගියේ. කිරිමාව පැත්තට ගියේ නැහැ. කිරිමාව අර අදික වේලෙන්න ඕනනේ. පොදක් ගැහුවද? යන්න ඕන 9:00 විතර යන්න. තව ඩේකින් යන්න ඕන. Kakak gede iliknya kan
ඔක්කොම කුණු ටිකත් එයා හෙට ඇදලා දානවා කුඹුරෙන් එන්න ඇදලා. මේකේ තියෙන පොඩි කෑලි ටික අතින් අහුලන්න වෙන ඊට පස්සේ. මොකද? ඔව්. ඔව්. මෙතනින් යන්න බෑනේ. අනිත් ඩයල් එක එනවා. මම බලවල හිටියේ කොහෙද කියලා. දෙන්නෙක් හිටියා ඊයේ නෙමෙයි පෙරේද JCB එක වැඩ කරනකොට. අනිත් එක්කෙනා එනවා. අර ලෑන් කරන හැටි. මේ කොහෙන්ද එන්නේ? ආවනේ. කොහෙන්ද? පාත්තුලේ. අනේ. කොහෙද දෙන්නේ? දෙන්නෙක් හිටියා. දැන් ආවා. රනිට
ට්‍රැක්ටර් වෙලා හාන ගමන් තියෙන්නේ පේනවනේ. දැස්සකුත් වහිනවා. හාන ටික නොවහින. දෙවෙන්න වෙන්න. යංගේ වලට. නොවහිනෝ.